මේක 1984 මේ චලිත ප්‍රස්ථාර ගානන්නේ. එතකොට ගාන කියවමු ඉස්සෙල්ලා XY දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියක චලිතය. මේ XY දුම්රිය ස්ථාන දෙකේ දුම්රිය චලිතයට මේ ප්‍රවේග කාලය ඇඳලා තියෙන්නේ. එතකොට දීලා කියනවා එකේ T1 T2 T3 කාලවලදී ගමන් කරපු දුර 3යි 11යි 2යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එක මේක 3යි මේක 11යි මේක 2යි. ඊට පස්සේ අපෙන් අහන්නේ උපරිම ප්‍රවේගය පැයට කිලෝමීටර වලින්. එතකොට උපරිම ප්‍රවේගය කියන්නේ මෙන්න මෙතනදී ඔය ප්‍රවේගයනේ. ඒක u කියලා දාගමු. එතකොට මෙන්න මේ කෑල්ලේ ඒරියා එක නේද ඔය 3යි කියන්නේ. එතකොට 3 සමානයි u වරක් t1 බෙදීම 2නේ. එතකොට t1 වෙන්නේ 6 බෙදීම u. ඊට පස්සේ මේ ඍජුකෝණාශ්‍ර කෑල්ලේ ඒරියා එක තමයි 11 වෙන්නේ. ඒක වෙනවා u වරක් t2 නේ. එතකොට t2 වෙන්නේ 11 බෙදීම u. ඊට පස්සේ මේ කෑල්ල. ඒ කෑල්ලේ ඒරියා එක 2යි. ඒක වෙන්නේ ut 3නේ බෙදීම 2නේ. එතකොට t3 වෙනවා 4 බෙදීම u. අපි මේ තුන එකතු කරමු. T1 දාන T2 දාන T3 සමානයි 21 බෙදීම u නේ. එතකොට මෙතන 36ක් දීලා තියෙනවා මිනිත්තු. ඔව් පැය කරගමු. 36 60න් බෙදාගමු. 21 බෙදීම u නේ. එතකොට u වෙන්නේ මොකද්ද? මෙතන ඕන සුළු කර ගන්න පුළුවන්. මෙතන 6කුයි 10කුයි වෙනවනේ. එතකොට u වෙනවා 21 වැඩි කිරීම 10 බෙදීම 6. ඒ කියන්නේ 210 බෙදීම 6නේ. 6 රත් 18යි. 3ක් ඉදිරි 5යි 35යි නේ දෙන්නේ උත්තරේ.